කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ පුරාණ ශිල්ප කලාවේ අති විශිෂ්ට නිර්මාණයක් ගැනයි. ඒ තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව සහ ඒ නිම කළායයි කියන බරණ ගල්වඩුවාගේ අපූර්ව කතාව. මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රිස්තු වර්ෂ 449 සිට 477 දක්වා රාජ්‍ය කළ ධාතුසේන රජතුමා විසින් මෙම විශිෂ්ට බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරවා තිබෙනවා. අවුකන පිළිම වහන්සේ පිහිටා තියෙන්නේ කලාවැවට ආසන්නව විශාල කළු ගල් පර්වතයක. මෙම පිළිමය නෙළුවේ බරණ කියන දක්ෂ ගල්වඩුවා. ඔහුට ශිල්පයේ ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, ඒ නිසාම මෙම ප්‍රතිමාව අවුකන ලෙස ප්‍රසිද්ධ වූ බවත් කියවෙනවා. බරණගේ විශිෂ්ට දක්ෂතාවය දැක පැහැදුණු රජතුමා ඔහුට ගම්වරයක් ත්‍යාග කළා කියලත් සඳහන් වෙනවා. අදටත් ඒ ප්‍රදේශය ගල්වඩුවාගම නමින් හඳුන්වනවා. අවුකන පිළිම වහන්සේ උසින් අඩි 38ක් පමණ වෙනවා. සිරස්පත සමග ගත්තොත් අඩි 42ක අධික උසක් තියෙන මේ ප්‍රතිමාව එකම ගල් පර්වතයක් මතු කරමින් නිර්මාණය කර තිබීම විශ්මයජනක දෙයක්. මෙහි තිබෙන අතිශය පුදුම සහගත ලක්ෂණයක් තමයි ප්‍රතිමාවේ හිසට වැටෙන ජල බිඳුවක් නාසය දිගේ ගලාගෙන ඇවිත් සිරිපතුල් දෙක අතර ඇති ස්ථානයකට වැටීම. එයින් පේන්නේ ඊතරම් විශාල නිර්මාණයක් වුවත් ඒ අතිශය නිවැරදි සමබරතාවයෙන් නිම කර ඇති බවයි. අවුකන පිළිම වහන්සේ තුල බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා. දිගුවත්, ඍජු ශරීරය, සිංහයෙකුට සමාන උදාර හැඩය සහ අභය මුද්‍රාව. මේ සියල්ලම බුද්ධත්වයේ ගෞරවය හා ආධ්‍යාත්මිකත්වයේ නිරූපණය කරනවා. මෙම පිළිමය ගැන තවත් ජනප්‍රිය කතාවක් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙකු සහ ගෝලයෙකු අතර තිබුණු තරගයක් ගැන. ගුරුවරයා රැස්විහිර බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ අතර ගෝලයා අවුකන පිළිමව නෙව්වා. මුලින්ම තම නිර්මාණය අවසන් කරන කෙනා හුවක් ගසා අනෙකාට දැනුම් දිය යුතු වුණා. අවසානයේ ගෝලයාගේ හුහඬ ඇසූ ගුරුවරයා තමන් පරාජය වූ බව සිතා දැඩි කනකාටුවෙන් සියදිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ කතාව සත්‍යද නැත්ද කියලා නිශ්චිතව කියන්න බැරි වුණා. අදටත් මේ ප්‍රතිමා දෙකම ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට බෞද්ධ උරුමයන් ලෙස සැලකෙනවා. අවුකන බුදුරුව කියන්නේ ගල් වලින් නිම කළ ප්‍රතිමාවක් විතරක් නොවේ. ඒ පුරාණ හිලශිල්පීන්ගේ බුද්ධිය, කලා කුශලතාවය සහ ආධ්‍යාත්මික භක්තිය ලෝට කියාපාන ජීවමාන සාක්ෂියක්. ඉතින් ඔබ තවමත් අවුකන පිළිම වහන්සේ සියසින් දැකලා නැත්නම් දවසක ගිහින් බලන්න. එතකොට තේරෙයි ඇයි මේ නිර්මාණය අදටත් ලෝකයේම පුදුමයට පත් කරන්නේ කියලා.